ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ හද මඩලෙහි උපන් දියණියක් වන ආර්ය වූ යශෝදරා මහරහත් තෙරණින් වහන්සේ අනන්ත ගුණකදින් යුතු බව සත්‍යයි සත්‍යයි සත්‍යයි. ඒ අපගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාරමී පුණ්‍යයට කැප වූ අති උතුම් රාහුල මාතා යශෝදරා මහරහත් තෙරණින් වහන්සේ පෙරුන් පුරණ සසරේ තමාගෙන නොසිතා ස්වාමියාගේ යහපත ගැන පමණක් සිතමින් අසංකේය ගණන් ජීවිත ගත කළ බව සත්‍යයි සත්‍යයි සත්‍යයි. පතිදමින් සත්‍යක්‍රියා කොට සක් දෙවිදු ගෙන්නෝ ජීවිත අසංකේය ගණනක් බව සත්‍යයි සත්‍යයි සත්‍යයි. ඒ උතුම් රාහුල මාතා යශෝදරාවෝ තමන්ගේ සත්‍යක්‍රියාවෙන් ස්වාමියා බේරාගත් ජීවිත අසංකේය ගණනක් බව සත්‍යයි සත්‍යයි සත්‍යයි. ඒ උතුම් රාහුල මාතා යශෝදරාවෝ යකුන්ට හසු වූ ස්වාමියා වෙනුවට තමා යකුන්ට ගොදුරු වී ස්වාමියා බේරාගත් ජීවිත අසංකේය ගණනක් බව සත්‍යයි සත්‍යයි සත්‍යයි. ඒ උතුම් රාහුල මාතා යශෝදරාවෝ වරදට හසු වූ ස්වාමියා තමාගේ ආභරණ ගලවාදී බේරාගත් ජීවිත අසංකේය ගණනක් බව සත්‍යයි සත්‍යයි සත්‍යයි. ඒ උතුම් රාහුල මාතා යශෝදරාවෝ තපස් රකින තම ස්වාමියාට ආහාර සපයාදී පෝෂණය කළ ජීවිත අසංකේය ගණනක් බව සත්‍යයි සත්‍යයි සත්‍යයි. ඒ උතුම් රාහුල මාතා යශෝදරාවෝ තම ස්වාමියා බුදුබව පතා තමා දන්තොන් විට සාදු කිය කියා ස්වාමියාගේ බුදුබවට සෙත් පැතූ ජීවිත අසංකේය ගණනක් බව සත්‍යයි සත්‍යයි සත්‍යයි. ඒ උතුම් රාහුල මාතා යශෝදරාවෝ එලෙස දානයටගෙන යකුන් තමාව හපහප ආහාරයට ගනිද්දී ස්වාමියාගේ පැතුම ඉටු වේවා යයි පැතූ ජීවිත අසංකේය ගණනක් බව සත්‍යයි සත්‍යයි සත්‍යයි. ඒ උතුම් රාහුල මාතා යශෝදරාවෝ තමාව දාසි බවට දන් දී ඕ දිවි තිබෙන තුරු හැලිවලම් සෝදා මෙහෙවර කරද්දී ස්වාමියාගේ පැතුම ඉටු වේවා යයි පැතූ ජීවිත අසංකේය ගණනක් බව සත්‍යයි සත්‍යයි සත්‍යයි. ඒ උතුම් රාහුල මාතා යශෝදරාවෝ තම කුසින් උපන් දරුවන් දන් දුන් ජීවිත අසංකේය ගණනක් බව සත්‍යයි සත්‍යයි සත්‍යයි. ඒ උතුම් රාහුල මාතා යශෝදරාවෝ කුමරි බඹසර රැකි ජීවිත අසංකේය ගණනක් බව සත්‍යයි සත්‍යයි සත්‍යයි. ඒ උතුම් රාහුල මාතා යශෝදරාවෝ ස්වාමියාගේ මරණයෙන් පසු මිනස් සරණක නොගොස් බඹසර රැකි ජීවිත අසංකේය ගණනක් බව සත්‍යයි සත්‍යයි සත්‍යයි. ඒ උතුම් රාහුල මාතා යශෝදරාවෝ පතිවත රැකි ජීවිත අසංකේය ගණනක් බව සත්‍යයි සත්‍යයි සත්‍යයි. ඒ උතුම් රාහුල මාතා යශෝදරාවෝ විවරණ ගත්තා පටන් සසර පුරාවට වැරදි කාම සේවනය නොකළ බව සත්‍යයි සත්‍යයි සත්‍යයි. ඒ උතුම් රාහුල මාතා යශෝදරාවෝ මහ බෝසතුන් දරුවන් දන් දෙද්දී තමාව දන් දෙද්දී තව තවත් මහ දන් දෙද්දී ඒ සියලු දාන සාදු කිය කිය අනුමෝදන් වූ බව සත්‍යයි සත්‍යයි සත්‍යයි. ඒ උතුම් රාහුල මාතා යශෝදරාවන් නිසා අපගේ භාග්‍යවතුන් වහන්සේගේ පාරමී පූර්ණය ඊතා ඉක්මන් වූ බව සත්‍යයි සත්‍යයි සත්‍යයි. ඒ උතුම් රාහුල මාතා යශෝදරාවෝ අවසන් ජීවිතයේදී මහ බෝසතුන් අබිනික්මන් කර කල්හි සැමියාට සෙත් පත පතා ඒ දුක් තමන්දගත් බව සත්‍යයි සත්‍යයි සත්‍යයි. ඒ උතුම් රාහුල මාතා යශෝදරාවෝ සත්වසරකට පසු දුටුව අප මුනිදුව රහල් පුතුට පෙන්වා නරසිහ ගාථා කියමින් බුදුගුණ වැයූ බව සත්‍යයි සත්‍යයි සත්‍යයි. ඒ උතුම් රාහුල මාතා යශෝදරාවෝ කපිලවස්තුවේ සිට කෝමල පතුල් තබ තබා යොදුන් ගණනක් පා ගමනින් විශාලා මහනුවරට ගොස් උතුම් පැවිදි දිවිය ලැබූ බව සත්‍යයි සත්‍යයි සත්‍යයි. ඒ උතුම් රාහුල මාතා යශෝදරා තෙරණින් වහන්සේ ගෞතම බුදු සසුනේ සියලු කෙලෙසුන් නසා අභිඥාවන් උපදවා භික්ෂුණීන් අතර අග්‍ර වූ බව සත්‍යයි සත්‍යයි සත්‍යයි.
උතුම් රාහුල මාතා යශෝදරා මහරහත් තෙරණින් වහන්සේ කල්ප අසංඛ්‍යයක් සිහි කරන මහා අභිඥා ඇති බව සත්‍යයි සත්‍යයි සත්‍යයි. දෙවියන් බ්‍රහ්මයන් එතුමියගේ සිරිපා සංගල වන්දනා කළ බව සත්‍යයි සත්‍යයි සත්‍යයි. එතුමියගේ සිරිපා වලට පෑගුණු දොහවිලි වලින් එකල උවසුය සියන් නළලේ තිලක තැබූ බව සත්‍යයි සත්‍යයි සත්‍යයි. තුන් ලෝකෙහිම පිවිතුරු උතුම්ම කාන්තා රත්නය රාහුල මාතා යශෝදරාවන් බව සත්‍යයි සත්‍යයි සත්‍යයි. ඒ උතුම් රාහුල මාතා යශෝදරා මහරහත් තෙරණින් වහන්සේ ඒකාන්තයෙන්ම සුපටිපන්න වන සේක, උජුපටිපන්න වන සේක, ඥායපටිපන්න වන සේක, සාමීචිපටිපන්න වන සේක, පිළිවෙලින් ලැබූ මගඵල ඇති සේක, ආහුනේය වන සේක, පාහුනේය වන සේක, දක්ඛිනේය වන සේක, අංජලි කරණේය වන සේක, තුන් ලොවටම උතුම් පින්කෙතක් වන සේක. මෙසේ උතුම් සංඝගුණයෙන් බැබළුණු බව සත්‍යයි සත්‍යයි සත්‍යයි. ඒ උතුම් රාහුල මාතා යශෝදරා මහරහත් තෙරණින් වහන්සේගේ අනන්ත ගුණ තේජසින් මාහට පැමිණ ඇති වදුරි දුරින්ම දුරු වේවා. නිරුත් නිරෝගී සුව සැලසේවා. සියලු සැප සැලසේවා. මෙසේ ලෝකෙහි පරම ශ්‍රේෂ්ඨ වූ නරාසබ වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යානුභාවයෙන්ද ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මැනවින් වදාන ලද උතුම් නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ සත්‍යානුභාවයෙන්ද ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ ලෝකෙහි අනුත්තර පින් කෙත වූ උතුම් රහතන් වහන්සේලා ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නයේ සත්‍යානුභාවයෙන්ද මාගේ මේ සියලු උවදුරු දිරුරින්ම දුරු වේවා. සියලු යහපත සැලසේවා. මේ සත්‍යානුභාවයෙන් හිරුදුටු ගණදුරක් යයින් මාහට පැමිණ ඇති මනුෂ්‍ය අපනුෂ්‍ය පෙනෙන නොපෙනෙන සියලු උවදුරු දුරින්ම දුරු වේවා.